ආයුබෝවන්. පෙබරවාරි මාසය කියලා කියන්නේ ආදරවන්තීන්ගේ මාසය. නිතරම නිරෝගීකම ගැන කතා කරන නේචරිස්ට් අපි මේ පාර ඔයාලා ගැන අමතක කරේ නැහැ. ආදරවන්තීන් වෙනුවෙන් නිරන්තරයෙන් ඔයාලගේ මානසික මට්ටම ඔයාලගේ ආදරය වැඩි කරගන්න ශාකයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මෙන්න මේ ශාකය ඇමරිකානු රටවල, යුරෝපීය රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ ශාකයක්. වෛද්‍යතුමිනි, මොකක්ද මේ ශාකය? ඔව්, අද අපි කතා කරන්නේ මේ අශ්වගන්ධ කියන ශාකය ගැන. ඇයි අපි මේ පෙබරවාරි මාසයේ මේ අශ්වගන්ධ කියන ශාකය ගැන කතා කරන්නේ? මොකද මේ අශ්වගන්ධ කියලා කියන්නේ අපේ ආදරය, ඒ වගේම අපේ හෝමෝන මට්ටම, ඒ වගේම ලිංගිකත්වය ගැන ගොඩාක් සමීප ශාකයක්. ඒ වගේම තමයි අපි මේ වැඩසටහන් මාලාව පුරාවටම අපේ ආයුර්වේදයේ ගැන විවිධ ශාක ගැන කතා කරන්නේ. මොකද මේ ශාක අපේ සාමාන්‍ය ජනතාවට ගොඩක් සමීප වෙන්න ඕනේ. මොකද එතකොට තමයි දැනගන්නේ මේ ශාකය මොකටද හොඳ, මොකටද නරක, අන්න ඒ වගේ දේවල්. ඒ මගින් අපිට පුළුවන් අපේ නිරෝගීභාවය තියාගෙන යන්න. ඒ කියන්නේ අපි ලෙඩක් හැදෙනවට වඩා ඒ ලෙඩේ හැදෙන්න කලින් ඒක වළක්වා ගැනීම තමයි ඇත්තටම හොඳ. ඔව් වෛද්‍යතුමිනි, හැදිලා තියෙන ලෙඩ සුව කරන්නත්, හැදෙන ලෙඩ මගහරින්නත් තමයි නේචරිස්ට් අපේ පරමාර්ථය. මෙන්න මේ ශාකය මේ වන විටත් පවුඩර් එකක් විදිහට, කැප්සියල් එකක් විදිහට, විවිධ නිෂ්පාදන විදිහට මේ වන විට වෙළඳ පොළ ඔයාලට දැක ගන්න තියෙනවා. සමහරක් අය මේක භාවිතා කරනවත් ඇති. ඉතින් අද දවසේදී මේක භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? මොකක්ද මේ ශාකය? මේක භාවිතා කරන්න පුළුවන්ද? මේ හැම දෙයකටම උත්තර දෙන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නෙත්මිනි කන්දනාරච්චි වෛද්‍යතුමිය. ආයුබෝවන් කියලා අපේ නේචරිස්ට් ප්‍රාණ සත්කාර වැඩසටහන ඔබව ආදරයෙන් පිළිගන්නවා. සෝති, ඒ වගේම තමයි අපි මේ ඇත්තටම අද මේ මාතෘකාව ගොඩක්ම හොඳ දෙයක්. මොකද දැන් අපේ තරුණ ළමයි සාමාන්‍යයෙන් ගොඩක් કૃතිම දේවල් වලට තමයි හුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ස්වභාවික දෙයක් ඒගොල්ලන්ට හඳුනලා දුන්නොත් ඇත්තටම මං හිතන්නේ ඒක ගොඩක් වටිනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ මේක ස්වභාවික ඖෂධයක්. ඒ නිසා අපිට අර හිතෝ විදිහට පාවිච්චි කරන්න බෑ. නියමිත මාත්‍රාවෙන් වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම යටතේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඔව්, අනිවාර්යෙන්ම. ડોක්ටර්, මට කියන්න පුළුවන්ද මූලිකවම කිව්වොත් මේ ශාකය මොන වගේ ශාකයක්ද? ඔව්, අපි මේ ශාකයට විද්‍යාත්මකව කියන්නේ විතානියා සොම්නිෆෙරා කියලා. ඇත්තටම මේ ශාකය ලොකුවට වැවෙන ශාකයක් නෙමෙයි. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 30ක් විතර උසට වැවෙන, හැබැයි හොඳට අල බහින ශාකයක්. ડોක්ටර්, එතකොට මේක ලංකාවේ තියෙනවද මේ ශාකය? මෙහෙමයි. ලංකාවේ ඇත්තටම ස්වභාවිකව නැහැ. මේක දැන් අපේ ඖෂධ හදන්න, ඒ වගේම තමයි වෙළඳපොලේ තියෙන ප්‍රොඩක්ට්ස් හදන්න අපි මේක වගා කරනවා. නැත්නම් සාමාන්‍යයෙන් මේක ස්වභාවිකව හමු වෙන්නේ ඉන්දියාව, පාකිස්තානය, නේපාලය වගේ රටවල. ඔව් ડોක්ටර්, දැන් අපි ශාකයක් ගත්තාම සමහරක් වෙලාවට මේකේ මුල පාවිච්චි කරනවා, කඳ පාවිච්චි කරනවා. දැන් මේ අශ්වගන්ධ කියන ශාකය අපි මොන කොටසද මේ අපි පාවිච්චි කරන්නේ? ඔව්, මම දැන් කිව්වා අපි අශ්වගන්ධ ශාකය ගොඩක් හොඳට අල බහින ශාකයක් කියලා. ඇත්තටම මේ අලය, මේක සාමාන්‍යයෙන් හීනි සුදු පාට අලයක් එන්නේ. මෙන්න මේ අලය තමයි අපි පාවිච්චි කරන්නේ අශ්වගන්ධ කුඩු, ඒ වගේම අශ්වගන්ධ කැප්සියුල් හදන්න, ඒ වගේම අපි මේකෙන් තෙල් හදනවා. අශ්වගන්ධ තෙල්, ගෘත වගේ දේවල් හදන්න අපි මේ අශ්වගන්ධ කියන ශාකයේ අල තමයි පාවිච්චි කරන්නේ. ડોක්ටර්, එතකොට දැන් මේ අශ්වගන්ධ කියන නම අපිට කනට ගොඩක් නුහුරු නමක්. අපි මීට කලින් මේ නම ඇත්තටම අහලා නැහැ. මොකද්ද මේ අශ්වගන්ධ කියන නමේ තේරුම? ඔව්, ඇත්තටම අශ්වගන්ධ ඒකේ අර නමේම පොඩි තේරුමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ පත පොතේ සඳහන් වෙන්නේ මේ අශ්වගන්ධ පවුඩර් එක. නැත්නම් අපි තමු අශ්වගන්ධ අලය කියලා. මෙන්න මේ අලය ශ්‍රේග්ගේ සුවඳට සමානයි කියලා සාමාන්‍ය අපේ පත පොතේ තියෙනවා. ඒ වගේම තමයි අපි කියනවානේ හෝස් පවර් කියලා. මෙන්න මේ අශ්වගන්ධ භාවිතයෙන් අශ්වයෙකුගේ ශක්තියට සමාන ජවයක්, බලයක් අපිට ලැබෙනවා කියලා සාමාන්‍ය පතපොතේ තියෙනවා. ඒ නිසා තමයි ඇත්තටම මේකට අශ්වගන්ධ කියලා කියන්නේ. ඒ වගේම තමයි මම කියවනේ මේක ලංකාවේ සුලභ දෙයක් නෙමෙයි. නමුත් අපි මේකට ලංකාවේ නමින් කතා කරනවා නම් අපි මේකට කියන්නේ අමුක්කරා කියලා. අශ්වගන්ධ කියලා කියන්නේ ඇත්තට මේකේ සංස්කෘත නාමය. කියන අපි දන්නවා ආයුර්වේදයේ ගොඩක් තියෙන සංස්කෘත නම්නේ. ඒතකොට මේ ආයුර්වේදයේන සංස්කෘත නම තමයි ප්‍රචලිත වෙලා තියෙන්නේ අශ්වගන්ධ කියලා. ડોක්ටර්, දැන් මේ අශ්වගන්ධ කියන ශාකය ප්‍රධාන වශයෙන් දැන් අපි අහලා නැහැ මීට කලින් මේක මොනවටද පාවිච්චි කරන්න කියලා. දැන් අපි බලන කටියට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි ડોක්ටර් කියන්න පුළුවන්ද මූලික වශයෙන්ම මේ ශාකය මොනවටද පාවිච්චි කරන්න කියලා? ඔව්, ඇත්තටම අපි මේ ශාකය ඇඩැප්ටජන් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. පුංචි පැහැදිලි කිරීමක් කරන්න ડોක්ටර්. ඇඩැප්ටජන් කියන්නේ මොකක්ද කියලා? මොකද බලන කටියට ප්‍රශ්නයක් එනවනේ. ඔව්, ඇත්තටම ඇඩැප්ටජන් එකක් කියලා කියන්නේ ඇත්තටම අපි මොනවා හරි ස්වභාවික සංයෝගයක්. අපි දුම ස්වභාවික ඖෂධයක්, පැලෑටියක්, මෙන්න මේ වගේ දෙයක් අපේ
මානසික මට්ටම සමතුලිතතාවයේ පවත්වාගෙන යන්න දායක වෙනවා නම් ඒ කියන්නේ ආත්මි තත්ත්වේ නැතුව අපේ මානසික මට්ටම බැලන්ස් එකේ අපි කියන්නේ සමබරව අන්න එහෙම දායක වෙන ඕනෑම ඖෂධයක් අපි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ඇඩැප්ටොජන් එකක් කියලා. ඔව්. ડોක්ටර් එතකොට මේ අශ්වගන්ධ කියන එක මානසික ආතතියට විතරක් නෙවෙයිද අපිට වෙන වෙන දේවල් වලට භාවිතා කරන්න පුළුවන්ද? ඔව් අනිවාර්යෙන්ම. දැන් මේක මූලිකව ඇඩැප්ටොජන් කියලා මම කියලා කිව්වා. එතකොට ආතති තත්ත්වය මගහරවා ගන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් අපේ හෝමෝන පද්ධතිය ක්‍රියාකාරීත්වයට, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට, ඒ වගේම අපේ ස්නායු පද්ධතිය ක්‍රියාකාරීත්වයට මේ අශ්වගන්ධ පවුඩර් එක ගොඩාක් ඉවහල් වෙනවා. විශේෂයෙන්ම හිරුනි මේ අශ්වගන්ධ ශාකය ගැන ගත්තාම මේ ශාකය ගැන ගොඩාක් රිසර්ච් කරලා තිනවා විවිධ විශ්වවිද්‍යාලවල. ගොඩාක් රිසර්ච් කරලා තියෙන සාමාන්‍යයෙන් ඉන්දියාවේ ඊට අමතරව යුරෝපානු විශ්වවිද්‍යාලවලත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා තියෙනවා. මම හිතන්නේ අපිට ඒ ගැන ඉස්සරහට කතා කරන්න පුළුවන් වෙයි. ඔව් අනිවාර්යයෙන්ම. දැන් අපිට ડોක්ටර් පැහැදිලි කිරීමක් කරා විවිධ පද්ධතීන් වලට මේක දායක වෙනවා කියලා. දැන් මට ડોක්ටර් දැනගන්න පුළුවන්ද මේක ආතතියට කොහොමද දායක වෙන්නේ කියලා? ඔව්. එතකොට මේක විශේෂයෙන්ම ආතති මට්ටම් පවත්වාගෙන යන දායක වෙනවා. මම දැනට කරලා තියෙන පරීක්ෂණයක් සාමාන්‍යයෙන් විස්තර කරන්නම්. ඒක පරීක්ෂණයක් කරලා තියෙනවා අශ්වගන්ධ පවුඩර් එක මිලිග්‍රෑම් 250ක් 500ක් අතර ප්‍රමාණයක් විවිධ වයස්කාණු වල ඉන්න අයට දීලා සති 4කින් 12කින් වගේ මේගොල්ලන්ගේ වෙන වෙනස් වීම මොනවද කියන එක පරීක්ෂණ කරලා තියෙනවා. එතනදී හොයාගත්ත දෙයක් තමයි අපේ ශරීරයේ තියෙන කෝටිසෝල් මට්ටම සමබරතාවයේ පවත්වාගෙන යන මේක ඉවහල් වෙනවා කියන එක. ડોක්ටර් එතකොට කෝටිසෝල් වලින් මොකක්ද කරන්නේ? ඔව්. කෝටිසෝල් කියලා කියන්නේ ඇත්තටම අපේ ශරීරයේ තියෙන හෝමෝන් එකක්. අපි මේක සාමාන්‍යයෙන් කියන්නේ ස්ට්‍රෙස් හෝමෝන් එක කියලා. හරි? ඒ කියන්නේ අපි මොන හරි ස්ට්‍රෙස් එකක ඉන්නකොට කියන්නේ අපි සාමාන්‍ය වැඩ කටයුතු වලින් අපිට එක එක පීඩාවන් එනකොට අපේ ශරීරයෙන් ශ්‍රාවය වෙන දෙයක් තමයි මෙන්න මේ කෝටිසෝල් හෝමෝන් එක කියලා කියන්නේ. එතකොට මේ කෝටිසෝල් හෝමෝන් එක අපේ ශරීරයේ වැඩි වුණාම අපිට සාමාන්‍යයෙන් නිින්ද යන්නේ නැහැ. තරහ යනවා අපිට හරියට වැඩක් අර එක දිගට ඒ වැඩේ හරියට කරගෙන යන්න බෑ. ඔන්න ඔය වගේ විවිධ ගැටලු මතුවෙනවා. සාමාන්‍යයෙන් කියනවා මේ කෝටිසෝල් හෝමෝන් එක වැඩි වෙන්නේ උදේ 6ත් 8ත් අතර කියලා. ඒ වගේම තමයි මධ්‍යම රාත්‍රිය වෙද්දී අපේ කෝටිසෝල් මට්ටම සාමාන්‍යයෙන් අඩු වෙනවා. අන්න ඒ නිසා තමයි අපිට හොඳට මධ්‍යම රාත්‍රිය වෙද්දී නිින්ද යන්නේ. එතකොට මේ පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා මේ අශ්වගන්ධ පවුඩර් එක නැත්නම් මේ අශ්වගන්ධ ශාකයට පුළුවන් මේ කෝටිසෝල් මට්ටම සමබරතාවයේ තියාගෙන යන්න කියලා. අනිවාර්යෙන්. ડોක්ටර් අපිට පොඩ්ඩක් පැහැදිලි කරමු සමතුලිතතාවය කියන්නේ මොකක්ද කියලා. ඔව්. සමතුලිතතාවය ගැන කතා කරාම ඇත්තටම අපි කියන්නේ බැලන්ස් එකේ මේ හැමදේම බැලන්ස් එකේ තියාගෙන යන්න ඕනේ කියලා. අන්න ඒ වගේ තමයි මේ සමතුලිතතාවය කියලා කියන්නේ. ඇත්තටම ආයුර්වේදය ගත්තාම අපි ආයුර්වේදයේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මම සාමාන්‍ය වැකියක් කියන්නම් අපි කියනවා සමදෝෂ සමධාතු මලක්‍රියා ප්‍රසන්නාත්ම ඉන්ද්‍රිය මන ස්වස්ත ඉදියාපි දීයතේ කියලා. ඒ කියන්නේ ඒක ආයුර්වේදයේ සාමාන්‍ය කියන අපි වැකියක්. එතකොට මේ ස්වස්තයා කියලා කියන්නේ නිරෝගී පුද්ගලයා කියන එක. එතකොට මේ නිරෝගී පුද්ගලයෙක් නම් අපේ දෝෂ සාමාන්‍යයෙන් අපි ආයුර්වේදයේ කියන දෝෂ ප්‍රධාන තුනක් තියෙනවා. වාත පිත්ත කප කියලා. මෙන්න මේ දෝෂ තුන හැමතිස්සෙම සමබරව තියාගෙන යන්න ඕනේ. මේ දෝෂ අන්බැලන්ස් වෙනකොට, ඒ කියන්නේ මේ දෝෂ වෙනස් වෙනකොට තමයි අපිට විවිධාකාරයේ රෝගවලට මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි දැන් අර මම කිව්වේ කෝටිසෝල් මට්ටමත් සමබරතාවයේ තියාගෙන යනවා කියලා කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට. මොකද අපි දන්නවා හැමදේම වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. අන්න ඒ විදිහට සමබරතාවයේ පවත්වාගෙන යාම තමයි මේ සමතුලිතතාවය කියලා කියන්නේ. ඔව් ડોක්ටර් දැන් ආතතිය ගැන අපි කතා කරොත් එහෙම අපිට මේ විවිධ අංශ වලින් බලන්න පුළුවන්. දැන් මට ડોක්ටර් දැනගන්න පුළුවන්ද විවිධ අංශ ගත්තාම මොන අංශය සඳහාද මේ අශ්වගන්ධ කියන ශාකයෙන් අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ? ඔව් අපි ආතතිය ගැන කතා කළොත් විශේෂයෙන්ම මේ ආතතිය කනස්සල්ල අඩු කර ගැනීමට ඒ වගේම නිින්ද නොයන පිරිසට නිින්ද වැඩි කර ගැනීමට මේ අශ්වගන්ධ දායක වෙනවා. ડોක්ටර් මට චුට්ටක් කියන්න පුළුවන්ද ආතතිය කියලා කියන්නේ මොකක්ද කියලා? ඔව් ආතතිය කියලා කියන්නේ අපි
කියනවා ස්ට්‍රෙස් එක කියලා. මේ ස්ට්‍රෙස් එක කියලා කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතයේදී අපි කරන වැඩ කටයුතු තියෙනවනේ. අන්න ඒ වැඩ කටයුතු වලට ඔයාට එල්ල වෙන්න මොනවා හරි බලපෑමක් නිසා, පිටස්තර බලපෑමක් නිසා ඒ වැඩ කටයුතු සාමාන්‍ය විදියට කරගෙන යාමට ඇතිවන බාධාවන්. ඒ බාධාව නිසා අපේ ශරීරයේ නැත්නම් මානසික මට්ටමේ ඇතිවන වෙනස් වීමක් තමයි මේ ස්ට්‍රෙස් එක කියලා කියන්නේ. හැබැයි මෙතනදී අපි කියනවා සාමාන්‍යයෙන් ඇඩ්‍රිනලින් වගේ හෝමෝන් ශ්‍රාවය වෙනවා කියලා. එතකොට තමයි අපිට තරහ යන්නේ, අපිට ඒ දේ අර හරියට කරගන්න බැරි වෙන්නේ. අන්න ඒ වගේ හේතු නිසා. ඒ වගේම තමයි මේ ස්ට්‍රෙස් එක කියලා කියන්නේ නැත්නම් මේ ආතති තත්ත්වය කියලා කියන්නේ කෙටි කාලීන දෙයක්. එතකොට හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම පැවතිලා මේ තත්ත්වය දීර්ඝ කාලීනව තියාගෙන ගියොත් අන්න එතකොට මේක මානසික රෝගයක් බවට පත් වෙනවා. හරි ડોක්ටර්, දැන් ඇත්තටම ගොඩක් අයට අද සමාජයේ බහුලව වාසය කරන මිනිස්සුන්ට මේ ස්ට්‍රෙස් එක දැන් වැඩි වෙලා තියෙනවා. ඒතර නිින්ද යන්නේ නැති ප්‍රශ්න, මේ වගේ මානසික ප්‍රශ්න වලට අපිට මේ අශ්වගන්ධ කියන ශාකය භාවිතා කරන්න පුළුවන්ද? මෙහෙමයි. මානසික ප්‍රශ්න, ඒ කියන්නේ මානසික රෝගයක් විදිහට නම් ඔයාට මේ රෝගය වැළඳිලා තියෙන්නේ. ඇත්තටම එතකොට අශ්වගන්ධ විතරක් පාවිච්චි කරලා බෑ. ඒකට නිසියාකාරයෙන් පළපුරුදු වෛද්‍යවරයෙක් කරහා නිසියාකාරයෙන් ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍යයි. මානසික රෝගයක් ගත්තොත් මානසික රෝගයකට අපිට අශ්වගන්ධ පාවිච්චි කරන්න බෑ ඇත්තටම. මොකද ඒක පළපුරුදු වෛද්‍යවරයෙක් යටතේ ඊට අදාළ වෛද්‍යවරයෙක් යටතේ හරියට ප්‍රතිකාර යා යුතු තත්ත්වයක්. මොකද ඒක මානසික රෝගයක්. නමුත් අපිට සාමාන්‍ය තත්ත්වයේදී අපිට එදිනෙදා වැඩ කටයුතු කරගන්න අපහසුතාවයක් වෙනවා. අන්න ඒ වගේ සාමාන්‍ය ස්ට්‍රෙස් තත්ත්වයකදී අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ ආතතිය සහ මානසික මට්ටම ගැන කතා කරද්දී අපි දන්නවා නිින්ද යන්නේ. ගොඩක් මිනිස්සු කියනවා මට හරියට නිින්ද යන්නේ නැහැ, මට රැට නිින්ද යන්නේ නැහැ. ඔන්න ඔය වගේ කියලා. අන්න ඒ වගේ ගැටලු වලට අපිට මේ අශ්වගන්ධ පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඇත්තටම විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. විවිධ මට්ටමේ පරීක්ෂණ කරලා අපි ඉන්සොම්නියා කියලා කියනවා. ඒ කියන්නේ ඒක නිින්ද නොයාමේ රෝගී තත්ත්වයේ තියෙන පුද්ගලයන්ව අරගෙන අශ්වගන්ධ ඖෂධය දීලා පරීක්ෂණ කරලා තියෙනවා. එතකොට ඒ පුද්ගලයන්ගේ ස්ලීප් ක්වොලිටි ස්කෝර් එක වැඩි වෙලා කියලා තහවුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අශ්වගන්ධ පාවිච්චි කරාට පස්සේ ඒ පුද්ගලයන්ගේ නිින්ද නොයෑමේ තියෙන ගැටලු මගහැරිලා තියෙනවා. එතකොට ડોක්ටර්, මම අහලා තියෙනවා මේ අශ්වගන්ධ කියන ශාකය ලිංගික ගැටලු වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ කොහොමද? ඔව් හිරුනි, අනිවාර්යයෙන්ම පුළුවන්. මම කියවනේ මේක ඖෂධයක් විදිහට අපි පාවිච්චි කරනවා කියලා. එතකොට විශේෂයෙන් මේ අශ්වගන්ධ වල තියෙන රසායනික ගුණාංග මගින් ටෙස්ටෙස්ටරෝන් කියන තත්ත්වය, ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝන් එක වැඩි දියුණු වීමක් වෙනවා. ඒ වගේම තමයි රුධිර සංසරණ පද්ධතියේ තියෙන ගැටලු මගහරවා ගැනීමක්, ඒ වගේම තමයි ස්නායු පද්ධතියේ තියෙන ගැටලු මගහරවා ගැනීමක් වෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට ක්ෂණික මෝචනය, ප්‍රාණවත්භාවයේ ගැටලු වැනි ලිංගික ගැටලු වලට අපිට මේ අශ්වගන්ධ ශාකය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන විවිධ පරීක්ෂණ මගින් ශුක්‍රාණුවර ගුණාත්මක භාවය මෙන්න මේ අශ්වගන්ධ පාවිච්චි කිරීමෙන් වැඩි දියුණු වෙලා තියෙනවා කියලා. එතකොට ડોක්ටර්, දැන් මේක පිරිමි පාර්ශවයට විතරද පාවිච්චි කරන්න පුළුවන්? ස්ත්‍රී පාර්ශවයටත් පාවිච්චි කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. සාමාන්‍යයෙන් අශ්වගන්ධ කියන එක ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙන පිරිමි අය අතර. නමුත් එහෙම දෙයක් නැහැ. අපිට ගැහැණු කෙනෙක්ට වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ගැහැණු කියන්නේ අපි කියනවා කාන්තා පාර්ශවයේ තියෙන රීප්‍රොඩක්ටිව් හෝමෝන්. ඒ කියන්නේ අපි කියනවා ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව තියෙන හෝමෝන වල වැඩි දියුණු වීමක් වෙනවා. ඒ වගේම තමයි ලිංගික ආශාවේ වැඩි වීමක්, සුරාන්තය වගේ තත්ත්වයන් වල වැඩි දියුණු වීමක්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි කියනවා කාන්තා වගේ ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි දන්නවා ගොඩක් අයගේ ඔය දරු සම්පත් නොමැතිව ඉන්නේ ඩිම්බ මෝරණ ක්‍රියාවලියේ යම් ගැටලු තියෙනකොට. එතකොට මේ ඩිම්බ මෝරීමේ ක්‍රියාවලියට දායක වෙනවා. ඒ වගේම තමයි ආයුර්වේදයේ අපි මේක සඳහන් වෙන්නේ වාත කප ගුණවල වැඩිවීමක් වෙනවා කියන එකට. එතකොට මේ ගැහැණු අයගේ කාන්තා පාර්ශවයේ තියෙන ගැටලු වලට මේ වාත කප ගුණය වැඩි වුණාම බොහෝ දුරට ඒ තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ආයුර්වේදයේ සඳහන් කරනවා රසායනික ගුණ මෙන්න මේ අශ්වගන්ධ මගින් වැඩි වෙනවා කියලා. ડોක්ටර්, දැන් ජිම් යන කොල්ලෝ කෙල්ලෝ ටිකක් මේක බලාගෙන ඉන්නවා. ජිම් යන කොල්ලෝ කෙල්ලන්ටත් මේක එනර්ජි ඩ්‍රින්ක් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව්, ජිම් යන කෙල්ලෝ කොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා හුවනේ. ඒ
වගේම තමයි වචනයක් ආව එනර්ජි ඩ්‍රින්ක් එකක් විදිහට කියලා. ඔව්. එනර්ජි කියලා කියන්නේ අපේ ශක්තියෙන් අපි කිව්වා අශ්වගන්ධ කියලා කියන අශ්වයේ ශක්තිය වගේ කියලා. ඇත්තටම එනර්ජි ඩ්‍රින්ක් එකක් විදිහට නැත්නම් ශක්තිය වැඩි කරන දෙයක් විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි 2015 කරපු පරීක්ෂණ විද්‍යාත්මකව මේක පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා. අශ්වගන්ධ කියන ඖෂධය මගින් අපේ ශරීරයේ තියෙන මසල් ස්ට්‍රෙන්ත් එක ඒ වගේම මසල්ස් මෑස් එක වැඩි කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපේ ශරීරය හොඳට පිරිපුන්ව ලස්සනට තියාගන්න පුළුවන් අශ්වගන්ධ පාවිච්චි කිරීම තුළින්. ඇත්තටම අපි දන්නවා ඔය ජිම් යන කොල්ල කෙල්ලෝ විවිධාකාරයේ සප්ලිමන්ට් ඒවා ඇත්තටම කෘත්‍රිම සප්ලිමන්ට් පාවිච්චි කරනවා කියලා. ඉතින් මේ අශ්වගන්ධ කියලා කියන්නේ ස්වභාවික දෙයක්. මේ ස්වභාවික දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක નિયમિત මාත්‍රාවෙන් ගන්න ඕනේ. ඒ වගේම තමයි කියන්න ඕන දෙයක් කෘත්‍රිම සප්ලිමන්ට් එකක් මගින් ලැබෙන ප්‍රතිඵලය ශනිකයි වගේම ඒ දේවල් නැවැත්තුවොත් ඒ ප්‍රතිඵලය ඉක්මනින් නවතින්නත් පුළුවන්. නමුත් ස්වභාවිකව දෙයක් ගත්තොත් ඒක එහෙම නෙමෙයි වෙන්නේ. ස්වභාවිකව දෙයක් ගැනීම තුළින් මේ වගේ අශ්වගන්ධ ස්වභාවිකව ගැනීම තුළින් අපි ඒක ක්‍රමානුකූලව තමයි වර්ධනය වීමක් වෙන්නේ. එතකොට ඒ தত্ত্বය අපිට දිගු කාලයක් ඒ ප්‍රතිඵලය තියාගෙන ඉන්න පුළුවන්. ඩොක්ටර් ඇත්තටම අපි ගත කරන්නේ මාරම කාර්යබහුල ජීවිතයක්. උදේ නැගිටලා වැඩට ගිහිල්ලා ආය හවස එන්නේ මාර විදියට හෙම්බත් වෙලා. ඉතින් මේ වගේ එදිනෙදා ඇති වෙන කාර්යබහුලත්වය මගහරවා ගන්න මෙන්න මේ අශ්වගන්ධ කියන පානය ප්‍රයෝජනවත් වෙනවද? ඔව් ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා. මම කියවනේ සාමාන්‍යයෙන් මේක අපිට ඇතිවෙන අපේ මේ කාර්යබහුලත්වය නිසා ඇතිවෙන කෙටි කාලීන පීඩාකාරී තත්ත්වයක්. නැත්නම් අපි කියන කෙටි කාලීන ස්ට්‍රෙස් එකක්. එතකොට මේ වගේ දෙයකට මම කව සාමාන්‍යයෙන් අපේ කෝටිසෝල් මට්ටම උදේවරුේ වැඩි ඊට පස්සේ සාමාන්‍යයෙන් රෑ වෙනකොට මේ කෝටිසෝල් මට්ටම අඩු වෙනවා. දවල් කාලයේදී අපේ ඇඩ්‍රිනලින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ගොඩක් පීඩාකාරී බව නිසා ඒ හෝමෝන් වැඩිවීමක් වෙනවා. එතකොට දැන් මේ සවස් වෙනකොටත් ඒ කියන පීඩාකාරී තත්වයම තියෙනවා නම් ඒ කියන ස්ට්‍රෙස් හෝමෝන් අඩු කරන්න අපිට මේ අශ්වගන්ධ පාවිච්චි කරන්න පුළුවන්. ඩොක්ටර් ඇත්තටම අද සමාජයේ මම බහුලව දකින ප්‍රශ්නයක් තමයි උදාහරණයකට යුවලක් ගත්තොත් එහෙම මේ දෙන්නට නුරුස්සන් නැති ස්වභාවය, එතකොට ලිංගික ආශාව තියෙන කෙනෙක්ට විතරයි අනිත් කෙනාට නැති ස්වභාවය. මෙන්න මේ කියන ප්‍රශ්න වලට මේ ශාකය අපිට භාවිතා කරන්න පුළුවන්ද? ඔව් ලිංගික ආශාව කියලා කිව්වහම අපේ මානසික මට්ටම වගේ අපේ හෝමෝන ක්‍රියාවලියත් බලපානවා. එතකොට මේ හෝමෝන ක්‍රියාවලියේ පුරුෂයන්ගේ තියෙන ටෙස්ටෙස්ටරෝන් වගේම ගැහැණු පුද්ගලයන්ගේ තියෙන රීප්‍රොඩක්ටිව් හෝමෝන අපි කියනවා ප්‍රජනක පද්ධතියේ තියෙන හෝමෝන වැඩි දියුණු කරන්න මේ අශ්වගන්ධ වලට පුළුවන්. එතකොට මේ අශ්වගන්ධ වගේම පුළුවන් අපේ තියෙන ලිංගික ආශාව වැඩි දියුණු කර ගැනීමට. එතකොට ඔය නුරුස්සන ගතිය ටිකක් අඩු වෙයි. එතකොට ඩොක්ටර් දැන් මේ ලිංගික ගැටලු තියෙන ඕනම කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව් හිරුනි. මෙහෙමයි. එතකොට අපි දන්නවා ලිංගික ගැටලු ගත්තාම ඒක විවිධාකාරයේ මට්ටම් තියෙනවා. එතකොට මේක මූලික අවස්ථාවේදී ඇතිවන ගැටලුවක්. නැත්නම් අපි කියනවා සාමාන්‍යයෙන් අපිට ආශාව වගේ දෙයක් අන්නේ වගේ සුළු ගැටලු වලට අපිට මේ අශ්වගන්ධ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක රෝගී අවස්ථාවකට යනවා. ඒ කියන්නේ ලිංගිකත්වයේ කියන විවිධාකාරයේ රෝග තියෙනවා. මෙන්න මේ රෝගී අවස්ථාවකට මේ තත්වය පත් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට අශ්වගන්ධ විතරක් පාවිච්චි කරලා බෑ. ඒ සඳහා නිසි ආකාරයෙන් නිසි වෛද්‍ය ප්‍රතිකාර අපි ලබා ගත යුතුයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් හෝ නිසි වෛද්‍ය ප්‍රතිකාරයක් අපි අනිවාර්යෙන් ලබා ගත යුතුයි. ඒ වගේම තමයි අශ්වගන්ධ භාවිතා කිරීමේදී උනත් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකුගේ මාත්‍රාව යටතේ මේක භාවිතා කරන්න ඕනේ. ඒ වගේම තමයි ලිංගික ගැටලු සහ සමාජ රෝග මිනිස්සු පටලවාගෙන තියෙනවා. අපි මේ කතා කරන්නේ ලිංගික ගැටලු ගැන පමණයි. ඔය ඒඩ්ස් අන්න ඒ වගේ සමාජ රෝග ඇති වෙන්නේ ලිංගිකත්වය නිසා උනාට ඒක ලිංගික ගැටලුවක් වෙන්නේ නැහැ. මෙන්න මේ දෙක මිනිස්සු හොඳට අඳුන ගන්න ඕනේ. මම හිතන්නේ අපි ඒ ගැන කතා කරන්න ගියොත් අපිට ලොකු මාතෘකාවක් වෙනවා. අපිට හිරුණි ඒක තව පරිච්ඡේදයකින් වගේ කතා කරන්න වෙනවා. එතකොට මේ ලිංගික ගැටලු වලට තමයි අපි ලිංගික ගැටලු වල මූලික අවස්ථාවට තමයි අපි මේ අශ්වගන්ධ සුදුසුයි කියලා කිව්වේ නැතුව සමාජ රෝග වලට නෙමෙයි. ඩොක්ටර් දැන් අපි අශ්වගන්ධ කියන ශාකය ගැන ගොඩාක් දේවල් කතා කරා. ඇත්තටම මම බලාපොරොත්තු වෙච්ච
වෙච්ච දේවල් වලට වැඩිය ડોක්ටර්ගෙන් අපිට ලොකු විස්තරයක් ආවා. අපි රිසර්ච් මොනවද කියලා දැනගත්තා. ડોක්ටර් දැන් මීට අමතරව මේ අශ්වගන්ධ කියන ශාකය ගැන අපිට දැනගන්න තව මොනවා හරි විස්තර තියෙනවද? ඔව් ඇත්තටම මේ අශ්වගන්ධ ගැන බොහෝමයක් රිසර්ච් කරලා තියෙනවා. මම අර මුලදී කිව්වේ කීපයක් පමණයි. ඇත්තටම ආයුර්වේදයේ තියෙන බෙහෙත් ගැන මිනිස්සු පිළිගන්නේ නැත්තේ මේව සායනිකව තහවුරු කළ නැති නිසා. අපි කොයි හරි ගියාම කියන්නේ මේක ඔප්පු කරන්නකෝ. අන්න ඒ වගේ දෙයක් නෙන්නේ. අන්න ඒ නිසා ඇත්තටම මේක රිසර්ච් මගින් තහවුරු කරලා තියෙන නිසා තමයි අද මේක ලංකාවේ වගේම පිට රටවල යුරෝපීය රටවල පිළිගත් ඖෂධයක් වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම සායනිකව මේක ක්ලිනිකල් ට්‍රයල්ස් කියලා තියෙන නිසා. උදාහරණ විදිහට මම කරපු පරීක්ෂණ කිහිපයක් ගැන කියන්නම්. ඕස්ට්‍රේලියාවේ 2021 දී මර්ජ් විශ්වවිද්‍යාලයෙන් කරලා තියෙනවා මේ අශ්වගන්ධ අපේ මෙන්ටල් ඇන්ඩ් ෆිසිකල්, ඒ කියන්නේ අපේ ශාරීරික මානසික තත්වයට කොහොමද ඉවහල් වෙන්නේ කියලා. ඒ වගේම 2024 දී UK වල ස්කොට්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් කරලා තියෙනවා ළමයින් පිරිසක් අරගෙන මේ ළමයින්ගේ අපි කියන මූඩ් එක වෙනස් වෙනවා කියලා. අන්නේ මානසික තත්වය වෙනස් වෙන්න කොහොමද මේ අශ්වගන්ධ දායක වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම 2024 දී JB රොයි ස්ටේට් කියන ආයුර්වේද විශ්වවිද්‍යාලයෙන් ඉන්දියාවේ කල්කටා වලදී රිසර්ච් එකක් කරලා තියෙනවා මේ අශ්වගන්ධ කොහොමද මේ ස්ට්‍රෙස් එක නැත්නම් මානසික ආතතිය පාලනය කරන්න ඉවහල් වෙලා තියෙන්නේ කියන එක. මේ වගේ බොහෝමයක් රිසර්චර්ස් තියෙනවා. මම හිතන්නේ කියන්න ගියොත් අපිට වෙලාවත් මදි වෙනවා. ඒ වගේ ඒ ගොඩාක් රිසර්ච් වලින් මේක පොසිටිව් විදියට, ඒ කියන්නේ මේ දේ පාවිච්චි කරන්න පුළුවන් කියන එක ගැන තහවුරු වීමක් කරලා තියෙනවා. එතකොට මේ විද්‍යාත්මක පරීක්ෂණ ගැන තහවුරු කරද්දී අපි ක්ලිනිකල් ට්‍රයල්ස් නැත්නම් හියුමන් ට්‍රයල්ස් යනවා කියලා කියනවා. එතකොට ඇත්තටම කරන්නේ අපි යම්කිසි සැලකිය යුතු ප්‍රමාණයක මිනිස්සු, ඒ කියන්නේ ජනගහනයක් පාවිච්චි කරලා ඒගොල්ලන්ට එක් මාත්‍රාවෙන් මේ අශ්වගන්ධ ලබා දෙනවා. එතකොට ඒ අශ්වගන්ධ ලබා දීලා ඒගොල්ලන්ගෙන් එන ෆීඩ්බැක්, ඒ කියන්නේ ප්‍රතිචාරය කොහොමද කියලා බලනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට නිින්ද වැඩි වෙනවද, නිින්ද අඩු වෙනවද, ඒ වගේම ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය කොහොමද පාලනය වෙන්නේ, එහෙම නැත්නම් ලිංගික ආශාව කොහොමද පාලනය වෙන්නේ. අන්න මේ දේවල් નિયમિત ඒක අනුකූල විදිහට ගණනය කිරීම කරනවා. එතකොට තමයි අපිට පොසිටිව් විදිහට, ඒ කියන්නේ ධනාත්මක විදිහට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒගොල්ලන්ගේ නිින්ද හොඳට ඇති වෙලා තියෙනවා. ඒ වගේම ලිංගික ආශාව වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ඉස්කෝලේ ළමයින්ට පවා මම කියවනේ UK වල ස්කොට්ලන්ඩ් වල පාසල් ළමුන් යොදාගෙන පරීක්ෂණ කරලා තියෙනවා කියලා. එතකොට මේ පාසල් ළමුන්ගේ තියෙන එක එක පීඩනය, ස්ට්‍රෙස් එක, ආතතිය මෙන්න මේකෙන් අඩු වෙලා කියන එක දැනට තහවුරු වෙලා තියෙනවා. ડોක්ටර් දැන් අශ්වගන්ධ කියලා කියන්නේ ශාකයක්නේ. මේ ශාකය අපි භාවිතයට ගන්නකොට ප්‍රායෝගිකව කොහොමද අපිට මේක භාවිතා කරන්න පුළුවන් විදිහ? ඔව් අපි කිව්වා අශ්වගන්ධ වල මුල් තමයි මේකට පාවිච්චි කරන්නේ. එතකොට මේ මුල් යොදාගෙන සාමාන්‍යයෙන් අපි තෙල්, පවුඩර්, ඒ වගේම ගෘත සාමාන්‍යයෙන් හදනවා. ඒ වගේම වෙළඳ පොලේ දැනට අශ්වගන්ධ පවුඩර් විදිහට, ඒ වගේම අශ්වගන්ධ කැප්සියුල් විදිහට දැනට වෙළඳ පොලේ පවතිනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ගෘත, තෛල, ඒ වගේම පවුඩර්ස් අපි කියන චූර්ණයක්, අශ්වගන්ධ චූර්ණය කියලා. අන්න මේ වගේ දේවල් අපිට විවිධාකාරයේ රෝග අවස්ථාවන් වලට වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම යටතේ මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අශ්වගන්ධ චූර්ණය තවත් අනෙකුත් චූර්ණ සමග මිශ්‍ර කරලා අපි විවිධ රෝග අවස්ථාවලට විවිධාකාරයේ මාත්‍රාව යටතේ පාවිච්චි කරනවා. ඒ වගේම තමයි දැන් අපි කොහොනේ ස්ට්‍රෙස් එකට ඔය විවිධාකාරයේ දේවල් වලට සාමාන්‍ය ජනතාවට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ කෙනෙක්ට අශ්වගන්ධ පවුඩර් එක નિયમિત මාත්‍රාවෙන් කිරි එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. ડોක්ටර් දැන් අපි කතා වුණා මේක පාවිච්චි කරන්න පුළුවන් කාණ්ඩ මොනවාද කියන එක. ඒකෝට දැන් මේක පාවිච්චි කරන්න බැරි කාණ්ඩක් ඉන්නවද? මේක කාටද පාවිච්චි කරන්න බැරි? ඔව් හිරුනේ. සමහරක් කට්ටිය ඉන්නවා අපිට මේක පාවිච්චි කරන්න බැරි. අපි කතා කරොත් එහෙම ගැබිනි මව්වරුන්ට, ඒ වගේම තමයි කිරි දෙන අම්මලාට පොඩි දුවා දරුවන්ට වෛද්‍ය නිර්දේශයකින් තොරව මේක පාවිච්චි කරන්න බෑ. ඒ වගේම තමයි තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු තියෙන කට්ටියට. විශේෂයෙන් අපි කියනවා හයිපර්තයිරොයිඩිසම් තත්ත්වය තියෙන කෙනෙක්ට, ඒ වගේම තමයි ඩිම්බ කෝෂ ආශ්‍රිතව යම් ගැටලු තියෙන කට්ටියට සහ ඔටෝ ඉම්යුන් ඩිසීසස්, ඔටෝ ඉම්යුන් රෝගාබාධ තියෙන කට්ටියට සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්න බෑ. දැන් ડોක්ටර් කට්ටිය බලාගෙන ඉන්නවා මේක බීපු ගමන් අද ප්‍රතිඵල ලැබෙයි, හෙට ප්‍රතිඵල ලැබෙයි කියලා. එහෙම තියනවද නැත්නම් මේකට කොච්චර කාලයක් යනවද මේක බීලා ප්‍රතිඵල එන්න? ඔව්. අර නිකන් ඉන්ජෙක්ෂන් එකක් වගේ නෙමෙයි.
මේක ස්වභාවික අමුද්‍රව්‍යයක්. එතකොට අනිවාර්යෙන් අපිට යම් කිසි කාලයක් ගත වෙනවා මේ தત્ත්වයේ සමතුලිතතාවයකට පත් වෙලා ප්‍රතිඵලයක් ලැබෙන. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කියනවා මාසයක් නැත්නම් සති 3-4ක කාලයක්වත් යනවා මේ தત્ත්වයට යම් කිසි ප්‍රතිඵලයක් හරි අපිට ලැබීමට. ඩොක්ටර් ඒතකොට කට්ටිය බලාගෙන ඉන්නවා මේකේ වැඩි මාත්‍රාවක් ගත්තොත් ඉක්මන් ප්‍රතිඵල ලැබෙයි කියලා. මේ කතාව ඇත්තක්ද? නැත්නම් කොහොමද අපි මේක භාවිතා කරන්න ඕනේ මාත්‍රාව? ඔව් මෙහෙමයි. වැඩියෙන් ප්‍රමාණයක් ගත්තොත් වැඩියෙන් ප්‍රතිඵල ඉක්මනින් ප්‍රතිඵල එනවා කියන එක ඇත්තටම මිත්‍යාවක්. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන්ම කියන්නේ ඒකට සරිලන මාත්‍රාව අපි ගන්න ඕනේ කියන එක. එතකොට තමයි අපිට හරි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඇත්තටම කියනවා නම් මේ අශ්වගන්ධ කියලා කියන්නේ ආයුර්වේද ඖෂධයක්. ඒ නිසා අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් නියම කරපු නියමිත මාත්‍රාවෙන් මේක ලබා ගත යුතුයි. ඇත්තටම හරවත් හෝරාවක්. ඉතින් ඔයාලත් මේ අශ්වගන්ධ කියන පානීය භාවිතා කරලා තියෙනවා නම් ඔයාලට ලැබිලා තියෙන ප්‍රතිඵල අනිත් අයටත් බලන්න කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම Naturista Ceylon අපේ YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වටිනා සාකච්ඡාවකට අපිත් එක්ක එකතු වුණ අපේ වෛද්‍යතුමියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම Naturista ප්‍රාණ සත්කාර වැඩසටහන යටතේ තවත් මෙවන් වූ වටිනා සාකච්ඡාවකට එකතු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.